ලස්සන බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර එකක් බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ධර්මතා 4ක් තියෙනවා. ආනිසංස 4ක් තියෙනවා. ධර්මය අහන, ධර්මය විමසන, ධර්ම අවබෝධය වෙනුවෙන් කටයුතු කරන කෙනාට ආනිසංස 4ක් ලැබෙනවා. සෝතානු දතානම් වික්කවේ වචසා පරිචිතා. වචනේ දැන් අපි මේ ධර්මය අහන්නේ වචන තුලින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම මේ කතා කරන්නේ වචන. ඒවා හොඳට අහන්න කියනවා. මනසානු මනසින් අනුපරිචිතා. මේ මනසින් ඒක නැවත නැවත විමසන්න කියනවා. මනසින් විමසනවා කියලා කියන්නේ අපි අහගත්ත ධර්මය අපි තුල හැම මොහොතකම වැඩ කරනවා කියන එක. අර මං කිව්වේ රාග සිතක් ඇති වුණොත් ඇයි මට රාගයක් ඇති වුනේ කියලා Taman විමසනවා. මොකක්ද මේ රාගය? ඇයි මට මේ රාගය නිසා කැළඹීමක් ඇති වුනේ කියලා විමසනවා. ඒ විතරක් නෙමෙයි. දිට්ඨියා සුප්පටිවිදා. දර්ශනය ඇති කරගන්න හැම තිස්සෙම මේ දහමින් ලෝකය දකින්න. අවබෝධය ඇති කරගන්න හැම තිස්සෙම කියන්නේ පැය 24ෙම නෙමෙයි. ඒ කෙනා නිතර මේකට යොමු වෙලා ඉන්නවා. ඒ යොමු වෙලා ඉන්න කෙනා දහම් අවබෝධයක් නැතුව කලුරිය කරනවා. කියන්නේ පෘථග්ජනයෙක් විදියට කලුරිය කරනවා. එහෙම කලුරිය කළත් එයා ගිහින් උපදිනවා සුගතිය තුල. මේ බුදුරජාණන් වහන්සේම විස්තර කරන්නේ. සුගතිය තුල ඉපදිලා එයාට පළවෙනි ආනිසංසය ලැබෙනවා. මොකක්ද? ඉපදුණු සනයෙන්ම එයාට වැටහෙනවා මම මේ සුගතිය තුල ඉපදුනේ නිකන් නෙමෙයි. මම ලොකු අර්ථයක් හොයපු කෙනෙක්, දහමක් හොයපු කෙනෙක්. අහෝ මම මේ සුගතිය තුල නැවත අතරමං නොවිය යුතුයි කියලා කිප්පං ඒව වහාම විශේෂගාමී හෝති. එයා විශේෂගාමී කෙනෙක් වෙනවා. ධර්ම අවබෝධයට පත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ පළවෙනි ආනිසංසය කාටද? දහම අහන, දහම විමසන, දහම් අවබෝධයට නැඹුරු වෙච්ච කෙනා. බුදුරජාණන් වහන්සේ කියන මහණනි සමහරක් අයට ওই පළවෙනි ආනිසංසය ලැබෙන්නේ නැහැ. දිව්‍ය ලෝකේ උපදිනවා. හැබැයි යා දිව්‍ය ලෝකයේ තුල අතරමං වෙනවා. එහෙමයි. එහෙම අතරමං වෙච්ච කෙනාට දෙවෙනි අවස්ථාව ලැබෙනවා. මොකක්ද? දෙවියන් අතරට වඩිනවා අනාගාමී වෙච්ච බ්‍රහ්ම රාජවරු සහ අරහන්තක බ්‍රහ්ම රාජවරු. සුදම් සභාවේ ධර්මයේ දේශනා කරනවා. අහම්බෙන් අර මේ ජීවිතයේ ධර්මයේ අවබෝධයට කැපවිච්ච කෙනා, අර දිව්‍ය ලෝකෙ ඉපදිච්ච කෙනා අර දෙවියන් අතර බණ අහන අවස්ථාවකට එනවා. ඔතනදී දහම ඇහෙනවා. ඇහෙනකොට අකුණක් ගැහුවා වගේ මතක් වෙනවලු මම මේ දහම මීට කලින් ඇහුව නේද? හුරු කරා නේද? අන්න එයා එතනදී කිප්පං ඒව විශේෂගාමී හොති. එයා ඒ දහම ඇහෙන මොහොතේදීම එයා දිව්‍ය ලෝකේ ඉඳගෙන විශේෂගාමී කෙනෙක් වෙනවා. ඒ දෙවෙනි අවස්ථාව. බුදුරජාණන් වහන්සේ කියන හොඳයි මහණෙනි මේ ජීවිතේ ධර්මය අහලා නුවණින් විමසපු කෙනාට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා. එයා දිව්‍ය ලෝකේ උපදිනවා. හැබැයි ඉපදිලත් එයාට අර අවස්ථා දෙකම නැති වෙනවා. අවස්ථා දෙකම මග හැරෙනවා. තවත් අවස්ථාවක් ආනිසංසකල මොකක්ද? තමා සමග දහමේ හැසිරිච්ච කල්යාණ මිත්‍ර සමාගමක් හම්බ වෙනවා. එහෙමයි සාම. දෙවියන් අතරදී. දෙවියන් අතරදී. ඒ කල්යාණ මිත්‍ර සමාගමේදී ආගිය වගකිය තොරතුරු කතා කරනවා. අන්න එතනදී මෙයාට මතක් වෙනවා මමත් මේ අය වගේම පෙර ජීවිතේ දහම දැකපු අය නේද? දහම අවබෝධය වෙනුවෙන් කැපවිච්ච කෙනෙක් නේද කියලා. එතනදී කිප්පං ඒව විශේෂගාමී හොති. වහාම එයා ඒ දේව ලෝකයේ දේවත්වයට මුලා වෙන්නේ නැතුව දහම් අවබෝධයට නැඹුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි තවත් අවස්ථාවක් ලැබෙනවා. හතරවෙනි අවස්ථාව මොකක්ද? දෙවියන් අතර ඉපදෙලා පින දහම හුරු කරපු කෙනාට අන්තිම අවස්ථාව ලැබෙන මොකක්ද? මහේසාක්‍ය දෙවිවරු පින හුරු කරපු කෙනාව, දහම හුරු කරපු කෙනාව දකිනවා දිවසින්. දේව සමාගමකට යම් තැනක හිටියොත් එයාව දැකලා හිතෙනවා මෙයා විශේෂ කෙනෙක්. දැන් අපිටත් සමහරක් අය දැක්කාම හිතෙනවා එයා හරි පින්වන්තයි. එයා හරි ගුණවන්තයි. පිනෙන් පිරිච්ච ජීවිතයක් කියලා අපිට මතක් වෙනවා. ඒ වගේ දෙවියන්ටත් මතක් වෙනවා. එතකොට මේ මහේශාක්‍ය දෙවිවරු අර පින් පුරපු, ගුණ පුරපු, දහම වඩපු කෙනාගේ පෙර ජීවිතය දැකලා එයාලට ධර්ම සංවේගය ඇති කරනවා. ඔයා මේ දෙවියන් අතර ඉපදුනේ මෙහෙම ඉන්න නෙමෙයි. නිසා වහවහ හුරු කරපු ධර්මයේ මෙනෙහි කරන්න කියලා එයාව විශේෂගාමී පුද්ගලයෙක් කරනවා. ඕකට හොඳ අවස්ථාවක් අපේ බණ පොතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සිල්වන්ත භාවනා වඩන භික්ෂුන් වහන්සේලා දෙනමක් ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේලා හැමදාම පිණ්ඩපාතේ වඩිනවා එක උපාසකම්ම කෙනෙක් ළඟට.
මේ උපාසකම්ම හැමදාම පිණ්ඩපාතේ දීලා දවසක් කමටහනක් ඉල්ලනවා. මේ ස්වාමීන් වහන්සේලා කමටහන දෙනවා මේ මෑණියන්ට. මෑණියෝ කමටහන වඩලා සිතත් හදා ගන්නවා. මෑණියෝ මරණයටපත් වෙලා ගිහිලා සක්දෙවිඳුන්ගේ පුතෙක් වෙලා ඉපදෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සක්දෙවිඳුන්ගේ පුතෙක් වෙලා ඉපදිච්ච මේ දේවතාවා දවසක් සක්‍රදිව්‍ය භවනි ලොකු උත්සවයක් වෙලාවේදී දකිනවා සතුටු කරන්න එනවා ගාන්ධර්වය කියලා පිරිසක්. එහෙමයි. සංගීතයෙන් දෙවිවරු සතුටු කරන්න එනවා. ඒගොල්ලෝ පහත් දිව්‍ය තලයක අය. මේ ගාන්ධර්වය අතර දෙන්නෙක් ඉන්නවා නිකන් දැකලා පුරුදුයි වගේ මතක් වෙනවා. සිත විමසලා බලනවා මේ දෙන්න මං මීට කලින් කොයි හරි දැකලා තියෙනවද? අර කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙනවා කියලා කියවනේ ස්වාමීන් වහන්සේ. දැන් මේ මහේශාක්‍ය දේවතාවා බලනවා මේ ගාන්ධර්වය දෙනවට හොඳට පුරුදුයි කොහෙද එන්නේද කියලා. බලනකොට මතක් වෙනවා පෙර ජීවිතයේ මම දානේ පූජා කරපු වික්ෂුන් වහන්සේලා දෙනම තමයි මේ කියලා. කම්පා වෙනවා. දන් දීපු මම ආද මෙතන මහේශාක්‍ය කුලයක දන් වළඳපු භික්ෂුන් වහන්සේලා දෙනමට මොකද මේ වුනේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේලා සිත දියුණු කරගන්න උත්සාහ කළා, සීල් රැක්කා. හැබැයි ධානයෙන් නතර වෙලා ඉඳලා ධානයේ පිරිහුණා. ධර්මාවබෝධයකටපත් උනේ නැහැ. ඒ නිසා ඒ කරපු අල්ප මහා පුණ්‍ය ශක්තියක් තිබුණා. හැබැයි ඵල දුන්නේ ඒක නෙමෙයි. ගාන්ධර්වය වෙලා ඉපදුණා. මේ මහේශාක්‍ය දේවතාව ගිහිල්ලා මේගොල්ලන්ට කතා කරලා කියනවා මතක නැද්ද භික්ෂුන් වහන්සේලා වෙලා හිටියා. සිත යොමු කරන්න, සිත විමසන්න කියලා ඉල්ලනවා. කියනවා බුදු සසුනක පැවිදි වෙලා ඉඳලා ධාන වඩලා ඇයි මේ තරම් පහත් කුලයක ඉපදෙන්න ආවේ කියලා. ඒ දෙනම මේක අහලා පුදුම කම්පාවකට පත් වෙලා එතනම ඉඳගෙන සංවේගයෙන් දහම විමසලා එක දේවතාවෙක් අනාගාමි වෙලා ගිහිල්ලා පංච සුද්ධාවාස අතර එක තැනක ඉපදෙනවා. අනිත් දේවතාවා චතුර්ථ ධානය උපදවාගෙන ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා. අන්න බලන්න දහම හුරු කරපු කෙනාට කොතන හරි මේ දහම මොන ගැහෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආනිසංසයක්. එනිසා අපිට බැහැ කියන්නේ නැතුව මේ ලැබිච්ච වටිනා දුර්ලභ උතුම් මනුෂ්‍ය ජීවිතය ඊටත් වඩා වටින්නේ මේ වගේ නිර්මල දහමක සෙවණට වැටිච්ච එක. ඒ කියන්නේ දහම හොයන කෙනාට මේ දහම මේ ජීවිතේ හෝ ලැබෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ජීවිතේ නොලැබුණත් එයාට ඒ ධර්මානුභව බලයෙන් ඉක්මන් ජීවිතයකදීම මේ දහම අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන බවයි බුදුරජාණන් වහන්සේ මේ සෝතානුදත සූත්‍රයේදී තාම හොඳින් ඒක බුදු කෙනෙක් කියන දෙයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ දහම අවබෝධ කරගන්න ඔබ අප දරන වෙහෙස අපත යන්නේ. එහෙමයි ස්වාමීන් ඔබ අප දරන මේ කැපවීම අපත යන්නේ. අපේ මේ හේතු සම්පත් මොහුකුරා යන්න මේක හේතුවක් වෙනවා. පුංචිම කුසල සිත උනත් ඇති. එහෙමයි. එනිසා මේ දහම් අවබෝධයට දරන වෙහෙස, දරන වෑයම ඒ කාන්තේන්ම අපට සැනසීමක් පිණිස ඒ කාන්තෙන් හේතු වෙනවා.